අපි මේ වීඩියෝෙන් කතා කරන්න යන්නේ 14 ඒ කොටස. එහෙනම් කොටසේ ගාන කොහොමද විසඳන්නේ කියලා 14 තියෙන ප්‍රස්ථාරයක් අඳින්න අපේ අවකලනයේ භාවිතයෙන් ප්‍රස්ථාරයක් අඳින්න තමයි තියෙන්නේ. මුලින්ම ගාන තමයි xit තාත්වික සංඛ්‍යාත් වලට එක හැර සඳහා fx x වර්ග ධන x ධන p බෙදීම x න එකේ වර්ගයයි ගනිමු. මේ p අයිති තාත්වික වේ. y සමාන fx ප්‍රස්ථාරයේ x ඛණ්ඩාංගයේ ඍණ 3 වන ලක්ෂයේදී x එහි තිරස් ස්පර්ශෝත්මුඛය ඡේදනය කරන බව දී ඇත. p සමානයි 2 බව පෙන්වනවා. ඒතර අපි දන්නවා x අයිති තාත්වික සංඛ්‍යාව එක හැර. මෙතනදී fx ට එක දැම්මොත් හරය එක වෙනවා. ඒ කියන්නේ හරයක උනාම එක ඍණ එක බිඳුව වෙලා හරය බිඳුව වෙනවා. එතකොට f1 සමාන බිඳුවේ අර්ථ දක්වන්නේ මේක සිරස්පර්ශෝත්මකයක් තමයි ඇති වෙන්නේ x සමාන එකේදී. x සමාන එකේදී fx ධන හෝ ඍණ අනන්තයට තමයි යන්නේ. අපි තිරස්පර්ශෝත්මකය x ඛණ්ඩාංගයේ ඍණ 3 වන ලක්ෂයේදී හි තිරස්පර්ශෝත්මකයේ ඡේදනය කරන බව දී ඇත. එතකොට අපි මුලින්ම තිරස්පර්ශෝත්මකය හොයාගන්න ඕනේ x ධන හෝ ඍණ අනන්තයේදී අපි හොයාගන්නවා ස්පර්ශෝත්මකය මොකක්ද කියලා. අපි ගත්තේ x ආසන වශයෙන් ධන හෝ ඍණ අනන්තයේ x වර්ග ධන p x වර්ග ඍණ 2යි x ධන 1 p එක x වර්ගයෙන් හරයයි ලවය දෙකම බෙදුවා. එතකොට මෙතන 1යි 1 යට x p බෙදීම x වර්ග x වර්ගයෙන් x වර්ග බෙදුම 1යි 2යි ඍණ 2යි x ගෙන් x වර්ග බෙදුවා ඍණ 2 බෙදීම x එක ධන x වර්ග. එතකොට x ට සීමාව දානවා ඉහළ x සීමාව දානවා ධන හෝ ඍණ අනන්තය. එතකොට 1 යට x අනන්තය කියන්නේ බිඳුවයි p බෙදීම අනන්තය වර්ගයත් බිඳුවයි 2 බෙදීම අනන්තයත් බිඳුවයි 1 බෙදීම අනන්තයත් බිඳුවයි. එතකොට x ධන හෝ ඍණ අනන්ත කියන්නේ ස්පර්ශෝත්මකයේ සමාන මේකගේ 1යි. ඒ කියන්නේ x සමාන ධන හෝ ඍණ අනන්තයට y එකට යනවා. එතකොට මේක තියෙනවා x ඛණ්ඩාංගය ඍණ 1යට 3 x ඛණ්ඩාංගයේ ඍණ 1යට 3 දී තිරස්පර්ශෝත්මකයේ ඡේදනය වෙනවා. ඡේදනය කියන්නේ ඒ කියන්නේ ඍණ 1 3 දී මේ තිරස්පර්ශෝත්මකයේ සමානයි y සමාන 1යි. ඒ ලක්ෂ්‍යය හරහා යනවා. ඍණ 3 1 බෙදීම ඍණ 1 බෙදීම 3 ධන 1 ලක්ෂ්‍යය හරහා ගමන් කරනවා මේ fx ප්‍රස්ථාරය. එතකොට f ට ඍණ 3 1 දැම්මම මෙන්න අගේ 1යි. අපි ඍණ 3 1 දාලා සුළු කරා කියලා 9 ඍණ 1ට 3 ධන p 16 බෙදීම 9යි. එතකොට දෙනවා මෙතන p සමානයි 2යි කියලා. ඊළඟ කොටස කියන්නේ යනවා fx ව්‍යුත්පන්නයේ f dash x මේ යනවා කියලා මේ f dash x අගයක් දීලා තිනවා ඒක බව පෙන්වන්න කියලා. අපි හා fx වැඩි ආගමු මේ විදිහට අපි කෙසේර කවර් කරන්නේ f dash හොයමු. f dash x මේ හරයකුයි ලවයකුයි තියෙනවා. මුලින්ම හරයේ වර්ගය කරා ලවයේ අවකරණය x වර්ග ධන x ධන 2 x වර්ග 2ix x දෙනවා එකක් ඊපස්සේ ලවය i හරය i ලවයේ අවකලනය x ඍණ 1 වර්ගයේ අවකලනය 2යි x ඍණ 1 වර ඍණ 1 2යි x ඍණ 1 මේක මෙහෙම සුළු කරාන් පස්සේ අපිට අන්තිමට ඍණ 3යි x ඍණ 5 බෙදීම x ඍණ 1 ගණය කියන. ඊළඟ කොටස තියෙන්නේ 9 fx වැඩි වන හා ප්‍රාන්තර හා අඩු වන ප්‍රාන්තර සොයා දක්වන්න කියන. f dash x කියන්නේ ඒකේ අනුක්‍රමණයේ fx ප්‍රස්ථාරය අනුක්‍රමණයනේ. අපි f dash x ලියාගත්තා. උපරිම හා අවම වෙද්දී f dash x සමානයි බිඳුව අනුක්‍රමණය බිඳුව. මෙතන ආයි එක වෙද්දී මේක අර්ථ දැක්කෙන්නේ අපි එකත් ඊට පස්සේ අපි ගන්නවා උඩ හරය එක වෙන හරයට හරය එක වෙන්න බෑනේ. අපි උඩ ගන්නවා ඍණ 3යි x ඍණ 5 කියන එක සමානයි බිඳුව ගන්නවා. එතකොට x සමාන ඍණ 5 බෙදීම තුනදී උපරිමයක් හෝ අවමයක් තියෙනවා අපිට කියන්න පුළුවන්. අපි ප්‍රදේශ බෙදා ගන්නවා. එතකොට ඍණ අනන්තයේ ඉඳන් ඍණ 5 බෙදීම 3යි ඍණ 5 බෙදීම 3 ඉඳන් 1 වෙනකම් x ගේ සිරස්පර්ශෝත්මකයක් තියෙන හින්දා අපි ඒ එක ගන්නවා. ආ 1 ඉඳන් ධන අනන්තයට අපි ලකුණු බලනවා අනුක්‍රමයේ ඍණද ධනද ඒකින් උපරිමයක්ද අවමයක්ද කියලා බලාගන්න තමයි අපි අනුක්‍රමන ගන්න. එතකොට මෙතන ඍණ 5 බෙදීම 3ට අඩු වෙද්දී
ඍණ 3x ඍණ 5 ධනාගයක් එනවා. ඍණ 3 බෙදීම 5ට වඩා වැඩි වෙද්දී මේක ඍණ මේකත් ඍණ. x එකට වඩා වැඩි වෙද්දී x ඍණ 1 ධන උත්තරයක් හම්බ වෙන්නේ. x ඍණ 1 ඝනයේ ධන උත්තරයක්. එකට වඩා අඩු වෙද්දී x ඍණ 1 එකේ ඝන x ඍණ 1 ඝනයට ඍණ උත්තර තමයි එන්නේ. ඒතර ධන ඍණ මෙතෙන්ට ඍණ මේ x අක්ෂය සමග මහා කෝණයක් හදන්නේ මේක අනුක්‍රමණය ඍණ. මෙතන ඍණ බෙදීලා ධන වෙනවා. සුළු කෝණය x අක්ෂය සමග ධන දිශාවට සුළු කෝණයක් හදන්නේ ධන අනුක්‍රමණයක්. මේක ධන ඍණ වෙලා මේක ඍණ අනුක්‍රමණයක් වෙනවා. ඍණ බිඳුව ධන එතකොට අනුක්‍රමණය ඍණ ඉඳන් බිඳුව වෙලා ධන වෙද්දී මෙතර අවමයක් මෙතර එන්නේ සිරස්පර්ශෝත්මකයක් x සමාන 1ේදී. ඒතර අපි අවමේ f සමාන ඍණ 3 බෙදීම ඍණ f සමාන ඍණ 5 බෙදීම 3ේදී ප්‍රස්ථාරයේ තියෙන අවමයක්. ඒතර අපි ලක්ෂ්‍ය y ගියගේ හොයාගන්න f ඍණ 5 බෙදීම 3 අරගෙන y ගිය අගේ හොයාගත්තා 7 බෙදීම 16ක් කියලා. එතකොට මේකේ හැරුම් ලක්ෂ්‍යය තමයි ඍණ 5 බෙදීම 3යි 7 බෙදීම 16යි. මේ ලක්ෂ්‍යයේදී fx ට අවමයක් තියෙනවා. ඊළඟ කොටස කියන්නේ f double dash x යන මෙන්න මේ බව දී ඇද්ද කියලා. f double dash මෙන්න මේක කියලා දීලා තියෙනවලු. ඔන්න y සමාන fx ප්‍රස්ථාරයට ඍණ 3 භාගයේ හිදී නතිවර්තන ලක්ෂයක් ඇති බව පෙන්වනවා. නතිවර්තන ලක්ෂයේදී f double dash බිඳුවයි. එතකොට මේකට බිඳුව ආදේශ කරා. එතකොට මෙතන හරය කවදාවත් බිඳුව වෙන්නේ නැහැ. ඒකින්ද ලවය තමයි බිඳුව වෙන්න ඕන. x ධන 3 සමානයි බිඳුවයි x සමාන ඍණ 3යි. මෙතන x සමාන ඍණ 3ේදී තමයි නතිවර්තන ලක්ෂණය එන්නේ. එතකොට ඍණ 3ේදී වර්ගය හොයාගන්න අපි මේ fx ට ආදේශ කරා. එතකොට fx ට ආදේශ කරාම අන්තිමට එන්නේ පිළිතුර භාගයයි. ඒ කියන්නේ ඍණ 3 fx සඳහා ඍණ 3 බෙදීම භාගයේ ලක්ෂයේදී නතිවර්තන ලක්ෂයක් පිහිටයි. අන්තිමට තියෙනවා හැරුම් ලක්ෂ ස්පර්ශෝත්මුක හා නතිවර්තන ලක්ෂ දක්වමින් y සමාන fx දල සටහනක් අඳින්න කියලා. මුලින්ම කරන්න ඕන x සමාන බිඳුවේදී y යගේ ඊයේ y ඛණ්ඩාංකයේ කැපෙන තැන එතකොට y යගේ 2යි 2ේදී කැපෙනවා. එතකොට x y සමාන බිඳුවේ x යගේ y සමාන බිඳුව නාම හරේ කවදාවත් බිඳුව වෙන්න බෑ. එතකොට ලවයේ බිඳුව කරා ඊට පස්සේ වර්ග සමීකරණයක් එන්නේ. මේකේ තියෙන්නේ b වර්ග වෙන 4 ඊසි දැම්මම ඍණ උත්තරයක් එන්නේ. මේක අතාත්තික මූලයක්. ඒකේ හින්දා x අක්ෂය කැපෙන්නේ නැහැ. ඊට පස්සේ බලන්න අපි මුලින්ම ගන්න ඕන සිරස්පර්ශෝත්මකයේ එකේදී හරහා යනවා තිරස්පර්ශෝත්මකයේ y සමාන 1යි. අපි ඒක ඇඳගත්තා. x සමාන 1ේදී සිරස්පර්ශෝත්මකයේ y සමාන 1ේදී තිරස්පර්ශෝත්මකයේ. එතකොට අපිට පන්ති ප්‍රාන්තර තියෙනවා ඍණ අනන්ත ඍණ 5 වෙනකම් ඍණ 5 බෙදීම කරනකම් අනුක්‍රමණය ඍණ වෙනවා. අනුක්‍රමණය ඍණයි. ආය ඍණ 5 බෙදීම ධන එක වෙනකම් අනුක්‍රමණය ධනයි. මෙතෙන්දී සිරස්පර්ශෝත්මකයේ ඉඳන් මෙතන කිරීම අනන්තය දක්වා යනවා. ආය ධනයක ඉඳන් අනන්තයට අනුක්‍රමණය ඍණයි. එතකොට මේක x සමාන ධන හොරනද මේකත් අනන්තයට යනවා. මේකත් අනන්තයට යනවා. එතකොට මෙතනදී ඍණ 3 ධන භාග ලක්ෂයේදී විතර නතිවර්තන ලක්ෂයක් වෙන්නලා තියෙනවා. ඊළඟ කොටසේ තියෙන්නේ b කොටසේ ආරය 3ක වූ ගෝලයක් තියෙනවලු. ඒකේ සුළු වෘත්තාකාර කේතුවක් අන්තර්ගත කරන්න ඕනලු. ඒතර ඒ කේතුවේ උස h නම් පරිමාව 5 බෙදීම 3 6යි h වර්ගනේ h ඝනය මගින් දෙන ලබව පෙන්වන්න කියලා තමයි තියෙන්නේ. ඒතර මේ එච්චන කේතුව තමයි මේ තියෙන්නේ මේ ගෝලය. මේකේ ආරය 3 cm. එතකොට ඝන කේතුවක පරිමාව r සහ ආරය r වල උස h වෙන ඝන කේතුවක පරිමාව 3n1යි 5r වර්ග h. අපි h නම් මේ hම තමයි. හැබැයි r අපි හොයාගන්න ඕන. අපි r හොයාගන්න මෙන්න මේ පාදේ හොයාගන්න. අපි ABO ත්‍රිකෝණය සලකලා පයිතගොරස් දාම තමයි හදන්නේ. එතකොට මේ OB උස තමයි හොයාගන්න. හැබැයි අපි මේ මුළු උස දන්නවා h කියලා. මේ ආරය අඩු කරාම
මෙතන මේ උස දානවා 3 කියලා. එතන මේ OB උස එනවා h ඍණ 3යි කියලා. අපි ත්‍රිකෝණය ගත්ත මෙතෙන්ට h ඍණ 3 r 3. මේකට පයිතගොරස් දැම්මහම r වර්ගය එනවා 6යි h ඍණ h වර්ගය කියලා. අපි මේකට ආදේශ කරා r වර්ගයට ආදේශ කරා 6යි h ඍණ h වර්ගය. ඒතර අපි පරිමාව ආවා. ඒගොල්ලෝ අපිට දීලා තියෙන ප්‍රකාශනය. ඊට පස්සේ මේක අහනවා තවද ගෝලය තුළ අන්තර්ගත හැකි කළ හැකි විශාලම එබඳු කේතුක ලැබෙන්නේ h සමානය 4 වන විට බව පෙන්වනවා. මේ h සමානය 4 දී මේක පරිමාව උපරිම වෙනවලු කේතුයි. කේතුවේ පරිමාව h එකත් එක්ක වෙනස් වෙන සූත්‍රය තමයි මේ අපි ප්‍රකාශනය තමයි මේ අපි අරගෙන තියෙන්නේ. එතකොට අවමයක් හරි උපරිමයක් හරි හොයන්න නම් පළවෙනි අවකලන සංගුණකය හොයන්න ඕන dv බෙදීම dh එක බිඳුව කරා තව dv බෙදීම dh මෙහෙම සුළු කරා ඒක බිඳුව සමාගම අන්තිමට 5 බෙදීම 3 3h 4 ඍණ h සමානයි බිඳුව h සමානයි 4 දී මේක අවමයක් හරි උපරිමයක් හරි වෙනවා. එතකොට අපිට අවමයක්ද උපරිමයක්ද බලා ගන්න මේ එච්චගේ පන්ති පාන්තර දෙකක් අපි හොයාගන්න තියෙන බිඳුවේ ඉඳන් h සමානයි ඍණාගයක් ඉන්න බෑනේ උසක්. ඒතකොට බිඳුවත් 4ත් අතර අපි අර මේ අනුක්‍රමණයේ ලකුණු බලනවා බිඳුවයි ධන 6ත් අතර. h උපරිම යන්න පුළුවන් ගෝලයේ විස්කම්භය දක්වා විතරයි. ඒ කියන්නේ අරය 3යි විස්කම්භය 6යි. ඒතකොට මේක ධන අනුක්‍රමණයක් තියෙන්නේ බිඳුවේ ඉඳන් 4 දක්වා බිඳුවේ ඉඳන් 6 දක්වා මේකට තියෙන්නේ ඍණ අනුක්‍රමණය. ඒතර මේක උපරිමයක් තමයි හම්බෙන්නේ ඍණ බිඳුව දන්න මේ ලක්ෂයේ h සමාන 4 දී උපරිමයක් කියලා පේනවා.